හයි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද මං ඔයාලට කියලා දෙනවා ඕස්ට්‍රේලියාවට ආපු ගමන් ඔයාලට කරන්න පුළුවන් ජොබ් එකක්. මේ ජොබ් එක කරන්න ඔයාලට කිසිම සුදුසුකමක් ඕන වෙන්නේ නැහැ. පුංචිම පුංචි දෙයයි ඕන වෙන්නේ. ඔයාලගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක විතරයි ඕනි. ස්මාර්ට් ෆෝන් එකක් කියන්නේ අද ඕන කෙනෙක්ගේ අතේ තියෙන දෙයක්නේ. ඉතින් ඔයාලට ඒ නිසා ආපු ගමන් මේ ජොබ් එක කරන්න පටන් ගන්න පුළුවන්. මේ ජොබ් එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ සතියට අවශ්‍ය ග්‍රොසරීස් වලට යන වියදම කවර් කරගන්න. සාමාන්‍යයෙන් මෙහෙන ස්ටුඩන්ට් කෙනෙකුට ග්‍රොසරීස් වලට සතියට $50ක් වගේ යනවා. ඒ වියදම මේ කරන දේෙන් අපිට කවර් කරගන්න පුළුවන්. ඒ වගේම මේකට අපිට සතියටම යන්නේ පැය 2යි. ඒ පැය දෙකත් ඔයාලට කැමතිම වේලාවක කරන්න පුළුවන්. උදේ හෝ රෑ හෝ ඕන වෙලාවක කරන්න පුළුවන්. තවත් මේකෙන් ලැබෙන බෙනිෆිට් එකක් තමයි ගොඩක් වෙලාවට මේ බිසි ලයිෆ් ෂෙඩියුල් එක ඇතුලේ අපේ ස්ටඩීස් කරන්න ඕනි, ජොබ් එකක් කරන්න ඕනි. ඉතින් මේ ජොබ් එකෙන් අපිට එක්සයිස් එකක් ලැබෙනවා. දියුණු රටක ජීවත් වෙනකොට අපිට සාමාන්‍ය ටයිම් මැනේජ්මන්ට් ගැන හිතන්න වෙනවා. විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා වල ඉඳගෙන ස්ට්‍රගල් කරන ළමයිට ගොඩක් පහසුයින වැඩ දෙකක් එකපාර සිද්ධ වෙනවා නම්. ඒ වගේම තමයි මෙහි ඉන්න වයසක ආච්චිලා සීයලත් මේ ජොබ් එක හරි ආසාවෙන් කරනවා. එයාලා ඒකින් එයාලගේ පොකට් මනි හොයා ගන්නවා. ඒ වගේම මං අහලා තියෙනවා සමහර අය මේකෙන් ලැබෙන මුදල් පිනට දෙනවා කියලා. දැන් මාව ගන්නකෝ. මට වෙලාවක් නෑ ෆුල් ටයිම් ජොබ් එකක් කරන්න. ඉතින් මට පුළුවන් වෙලාවට මේ වගේ වැඩ දාගන්නවා. ඒ වගේ මං ගොඩක් ආසයි මේ පාරවල් වල ඇවිදින්න. එක ජාතියේ ගස්, මල්, කුරුල්ලෝ. විශේෂයෙන් මේ රෝස් මල් ගොඩාක් තියෙනවා. මතකනේ අපේ රෝස් ටී වීඩියෝ එක? බලපු නැති අයත් බලන්නකෝ. ඒක මැජික් ටී එකක්. හොඳේ. ඉතින් මේක තමයි මගේ මේ වෙලාවේ ජොබ් එක. මේ තියෙන්නේ මැප් එක. මෙතන ටිකක් වැඩිපුර නිල් පාටින් පාට වෙලා තියෙන්නේ මම මේ වැඩේ කරන්න එන ඒරියා එක. එතකොට මේ ඩොට් විදිහට මාක් වෙලා තියෙන්නේ මම සම්පූර්ණ කරපු කොටස. දැන් මං කියලා දෙන්නම් කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ, එතකොට කොහොමද මේක කරන්නේ, කොහොමද මේකට සල්ලි ඒ කියන්නේ ඩොලර්ස් ලැබෙන්නේ, අන්න ඒවා ටික කියලා දෙන්නම්. Sign up on iHub, complete your profile, start distributing. Then iHub send you contacts. මෙතනින් පස්සේ ඔයාට iHub notification එකක් විදිහට message එක එනවා. විවිධ areas වල වැඩ ගැන. ඔයාට තියෙන්නේ පොඩ්ඩක් ඒක බලලා තීරණයක් ගන්න. කොච්චර දුරකද ඒ ඒරියා එක තියෙන්නේ කියලා. මෙතන මේ පල්ලෙහා yes it's mine කියලා තියෙන්නේ ඒක මම තෝරගත්ත එකක්. අපේ ගෙදර ඉඳන් මීටර් 100යි දුර. ඔයාලා එක ඒරියා එකක් තෝරගන්නවා නම් එයාලා කොන්ට්‍රැක්ට් එකක් එවනවා. ඒකේ තියෙනවා ඔයාලට ලීෆ්ලට් කොච්චර ලැබෙනවද පෝස්ට් බොක්ස් වලට දාන්න, ඔයාගේ ඒරියා එකේ පෝස්ට් බොක්ස් කොච්චරක් තියෙනවද, ඔයාට ඒ වැඩේට කීයක් ගෙවනවද කියන ඔක්කොම විස්තර ඒකේ තියෙනවා. කියන්න අමතක වුණා. ඔයා මුලින්ම ඔයාගේ ඒරියා එක තෝරගන්නකොටත් මේ විස්තර ඔයාට පෙන්නනවා. ඒ කියන්නේ කොන්ට්‍රැක්ට් එකේ තියෙන්නේ ඔයාම තෝරගත්ත තොරතුරු. ඊට පස්සේ පෝස්ට් එකෙන් ඇවිත් දොර ඉස්සරහින් ලීෆ්ලට් මිටිය තියලා යනවා. ඉතින් ඇවිදින්න දන්නා රුපු යුදයට ජයකොඩිය කියාගෙන ඇවිදිමු. ඔයා වැඩේ සම්පූර්ණ කරාම මෙන්න මේ වගේ ඒක සබ්මිට් කරන්න ඕනේ. එතකොට ඊළඟ අඟහරුවාදා ඔයාගේ account එකට අර මුදල ඩොලර්ස් වලින් වැටෙනවා. ඉතින් යාළුවනේ හැමෝටම දැනගන්න මේ තොරතුරු ඔයාගේ යාළුවෝ අතර බෙදා ගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ තොරතුරු ඔයාට කිව්ව මාවත් අමතක නොකර මගේ channel එක subscribe කරන්න. ඉතින් ඊළඟ
ඊළඟට තවත් වැදගත් තොරතුරක් එක්ක අපි හමුවෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න. බයි බයි.